ආණ්ඩුව බලයට පැමිණියේ අසීමිතව බොරු ප්‍රකාශ කිරීමෙන් බවත් අද එම බොරු තහවුරු කිරීමට තවත් බොරු ප්‍රකාශ කිරීමට ඔවුන්ට සිදුව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටී. වත්මන් ආණ්ඩුවට අනුව සෑම ව්‍යාපාරිකයෙක්ම හොරෙක් වන අතර සෑම දිනක්ම පාහේ ඔවුන් අත්අඩංගුවටගෙන නඩු දමන බවත් හැම දේශපාලනඥයෙක්ටම හා වෛද්‍යවරුන්ට මෙන්ම නීතිඥයන්ටද ඒ ආකාරයෙන්ම කටයුතු කරන බවයි ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ. ආණ්ඩුව පසුගිය දිනවල බොරු සාක්ෂි නිර්මාණය කළ අතර බලපෑම් කිරීමද සිදු කළ බවත් ඔහු පවසා සිටී. එසේම සිදුවී හානි කර ගැනීම නිරන්තරයෙන් වාර්තා වන බවත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව කවුරුන් හෝ සියදිවි හානි කරගතහොත් එහි පිටුපස සිටින්නේ රාජපක්ෂලා බවට පවසන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.